එලින් ගෝඩේ. ඔව් ඉතින් කුඩුමනේ. ඉතින් 100ට 350ට කෑලි ඕන තරම් තියෙනවා. පිළිම තලාවේ තියෙන්නේ බලමු අපි මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් පොඩ කියලා බලන්න. ඕනනම් මම පෙන්නන්නම්. ඉතින් ඔන්න ඉතින් ඇත්තටම මෙයා කියනවා වගේ උඩ බැලුවා පල්ලෙහා බැලුවා ඉතාලම අඩු මුදලට ඉතින් චයිනීස් දේවල් තියෙනවා. ඉතින් අපි තෝරලා බේරලා ගන්න ඕනේ. වටින දේවල් තියෙනවා, නොවටින දේවල් තියෙනවා. ඉතින් මෙච්චර අඩුවට ඉතින් හම්බෙන්නේ නැහැ ඇත්තට වෙන කොහක්වත්. ඉතින් තමන්ට වටින දේවල් බලලා කරලා ගන්න තියෙන්නේ. ඉතින් සෑහෙන බඩු ප්‍රමාණයක් තියෙනවා. පිළිම තලාවේ තියෙන්නේ. ඉතින් පිළිම තලාවේ ආපු වෙලාවේ මම මේ පොඩි වීඩියෝ එකක් ගත්තේ ඔයගලන්ට. ඉතින් ඔන්න මේක දවස් කීයක් තියෙනවද මල්ලි? මාසයක් ඉන්නවා. මාසයක් ඉන්නවා. ඒ කියන්නේ මේ 8 වෙනි මාසේ අද 10 වෙනිදානේ. ඒ කියන්නේ මේ මාසෙ ඉවරනකන් තියෙනවද? රයිට්. ඒ කියන්නේ මේ අගෝස්තු අවසාන වෙනකම්ම තියෙනවා මේ සේල් එක. ඉතින් ඕන කට්ටියක් ඉන්නවා නම් ඔන්න මං හිතන්නේ මේක ලංකාව පුරා ක්‍රියාත්මක කරන දෙයක්. ඉතින් බලමු ප්ලාස්ටික් බඩුනා. ඉතින් එමටයි ඉතින් මේ 100 ඉඳන් 350 450 මේක එක ප්‍රයිස් වලට 2 pieces 350. ඉතින් එක එක ගණන් වලට තියෙනවා. ඉතින් ඔන්න ඉතින් පිළිම තලාවේ පැත්තේ ඉන්න නුවර පැත්තේ ඉන්න කට්ටියට ඔන්න ගජවාසියක් ඇවිල්ලා බලන්න පුළුවන්. අද 11 වෙනිදා මේ වීඩියෝ එක කරන්නේ 11 වෙනිදා. ඉතින් මාසයක් තියෙනවා. මේ මාසෙ පුරාවටම පිළිම තලාවේ මේ සේල් එක තියෙනවා. ඔන්න ඇවිල්ලා ඉතින් උදේ කීයේ ඉඳන් තියෙනවද මල්ලි? 11. උදේ 10 ඉඳන් රෑ 11 වෙනකන් තියෙනවා. ඉතින් ඔන්න ගන්නවා නම් පේනවනේ 200යි 100යි 150යි ඕන තරම් එක එක ගණන් වලට කෑලි තියෙනවා. ඉතින් තෝරලා බේරලා ගන්න තියෙන්නේ. මොකද මේ සේල් එක ලංකාව පුරා නොයෙකුත් පිරිසක් කරනවා. ඉතින් ගොඩක්ම අපේ මුස්ලිම් ජනතාව කරන්නේ. ඉතින් ඇත්තට වටින දේවලුත් තියෙනවා. Taman තෝරලා බේරලා ගන්න තියෙන්නේ. හිතා ගන්න බෑ ඉතින් මේක ඇතුළට මොනවද ගන්නෙ නොගන්නේ කියලා. ඉතින් හැමදේම තියෙනවා. 150යි 100යි 200යි 250යි එක එක මොනවද මේ මල්ලි? නිල් බෝතල් දෙකක් 100යි. කඩේ කීයද? කඩේ එකක් 90. කඩේ එකක් 90යි. ඉතින් ඔන්න ඕවා තමයි වාසි ඈ. කඩයක් කරන කෙනෙකුට chance. ඔව් කඩයක් කරන කෙනෙකුට ඉතින් මේ මේකෙන් අරගෙන ගිහිල්ලා විකුණන්න පුළුවන් මේ ගන්නට. සබන් 150 දාලා දී 100ක් දුන්නේ. 150යි. වෙල්වට් 120ක් දාලා දී. 120ක් දාලා දෙන 100. 100යි වෙන්නේ. ඔව්. කඩේ කීයද මේ කඩේ ඇත්තටම 120ද? 120යි. 120යි. රුපියල් 20ක වාසියක්. මේ ප්‍රයිස් එක ගහලා දෙන 125යි කියලා. මෙතන ගහලා දෙන ඔෆර් එක 120යි. මේගොල්ලෝ දෙන්නේ 100යි. මෙන්න මේවා තමයි ඉතින් වාසි කියන්නේ. ඉතින් වෙල්වට් එක එක ජාති මේක මොකද්ද වෙල්වට්? ඔරෙන්ජ් හනි. ඉතින් ඔන්න ගෑල් ළමයින්ට ඉතින් වටිනා බෝල් බෑන්ඩ් එකක් තියෙන 100යි. මේවා 100යි. මේකේ මේ බූල් කීයක් තියෙනවද? 20ක් 20ක් විතර තියෙනවා. 5ක් කියලා 24 තියෙන්නේ. 24යි. 24ක් තියෙනවා. මේක කීයද වෙන්නේ? 100යි. පොච්චි කියලා 4ක් 100යි. බැටරි 100ක් බැටරි 4ක් 100යි. ඔව්. ඉතින් මෙන්න මේ වගේ ඉතින් මේ වගේ වටින දේවලුත් තියෙනවා. ඉතින් Tamanට අවශ්‍ය දේවල් තෝරලා බේරලා ගන්න තියෙන්නේ. ඔන්න ඉතින් ඔයගලන්න ෆෝන් එකෙන් පොඩි වීඩියෝ එකක් කරේ පිළිම තලාවේ ඉන්න කට්ටියට. ඉතින් හරි අහම්බෙන් සෙට් උනේ මට. ලංකාව වටේ මේ සේල් එක යනවා. ඉතින් ඒක නොයිකුත් අය කරනවා මේ සේල් එක. මම හිතන්නේ මේ දවස්වල පිළිම තලාවේ යන්නේ මේගොල්ලන්ගේ සේල් එකක්. ඉතින් මාසයක් පුරා දින මේ 8 වෙනි මාසයේ අද 11 වෙනිදා මේ
මාසේ අන්තිම වෙනකන් තියෙනවා මේ සේල් එක. ඉතින් අවශ්‍යයි ඇවිල්ලා ගන්න පුළුවන් Tamanට වටින දේවල්. ප්ලාස්ටික් නම් ඉතින් කඳු ගණන් ගහලා තින්නේ නේද? පිළිම තලාවේ කියන්නේ ළඟම ටවුන් එක මොකද්ද? මේ මෙතනට ළඟම ටවුන් එක මොකක්ද තියෙන්නේ? පෙරදෙනි. පෙරදිනේ එතකොට කඩුගනල් ළඟයි. කඩුගනල් ළඟයි නේ? මාවනල්ල ළඟයි. මාවනල්ල ළඟයි. ඉතින් ඔන්න ඔය ළඟ ටවුන් ටික තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් ඇත්තට මම දන්නේ නැහැ මම කලුතර හින්දා අහම්බෙන් මම මේ පැත්තට ආපු වෙලාවක මම මේ වීඩියෝ එක කරන්නේ ඕගොල්ලන්ට. ඉතින් මෙන්න මේවා කීයද මල්ලි? ඒ මල්ලේ මේක කියලා. මල්ලේ 1500 1500. පොඩි එක 1250යි ලොකු එක 1500යි. ඒක ඩිසයින් තියෙනවා. ඒක අරබික් එකේ තියෙනවා. තියෙනවා views. ඉතින් මෙන්න මේ දේවල් නම් මම හිතන්නේ ගොඩක් වටිනවා. මොකද මේ දේවල් ඕගොල්ලන්ට මං හිතන්නේ වෙන ෂොප් එකකින් ගන්න බෑ මේ ප්‍රයිස් එකට. මේ වගේ සේල් එකකින් ඇරෙන්න. මේක තියෙන්නේ. यार रखने पे මේ ලස්සන ඩිසයින් තියෙනවා. ගෙදරකට මේ සාලයකට කාමරයකට එල්ලන්න කරන්න පුළුවන් ඔරලෝසුවක් එක්ක. ඉතින් 1200 1500 මේ වගේ ගණන් වලට තියෙන්නේ. කඩේ ලොකු ප්‍රයිස් එකක් වෙනවා. ඉතින් මං හිතන්නේ මේවා නම් වටිනවා ගොඩක්. මේක 350යි. පාපිසි මල්ලානේ රෙදි අරගෙන මහන්නත් බෑ මේ ගණන් වලට. ඉතින් ඒ තරම් අඩුවට දෙනවා මේගොල්ලෝ. මල්ලි ඒ වගේ නම් දිබ්බා ලොකු එකේ ඒක ඉවරයි. මේවා කීයද කියන්නේ? 1250යි. 1250යි. ඔව් මේ වගේ මේ ඩිසයින් එකේ දිබ්බා ලොකු එකේ ඒක ඉවරයි. ඉවරයි. දැන් මේ බොඩි එක කීයද වෙන්නේ? 1250යි. 1250යි. ලොකු එක 1500යි. රුපියල් 250ක වෙනසක් තියෙන්නේ නේ. ඉතින් මේව නම් ඇත්තටම මං හිතන්නේ මේ වෙන ෂොප් වලින් ගන්න බෑ මේ ප්‍රයිස් වලට. ඉතින් ඕගොල්ලන්ට අලුත් ගෙදරකට එහෙම මාර වටිනවා මේ වගේ දේවල්. බලාගෙන යමු. ගොඩක් අයිටම් තියෙනවා කියා ගන්න. මේ මොනවද? A4. කමන්නේ. පාට කලස් මේ තනි පාටය. තනි පාට නේ? පාට කලසක් තියෙනවා. මේවා කීයද? 350යි. A4 කීයක් තියෙනවද මේකේ? මේ 100ක් තියෙනවා. A4 100ක් තියෙනවා. මේක නම් බ්ලූ කලර් එකක් තියෙන්නේ. රයිට් රෙඩ් කලර් දිනවා. ඉතින් මම හිතන්නේ මේවා නම් වටිනවා. බ්ලැක් එක තියෙනවා. මගේ තියෙනවා 350යි. බොක්ස් එක. ඔව් 30ක් තියෙනවා. බොක්ස් එකේ 30ක් තියෙනවා. 350යි වෙන්නේ. ඔව් මේක ලොකු එක. ඔක පොඩි එක මේක ලොකු එක. 2B. අහකට පිටියක් තියෙනවා. ඔක්කොම තියෙනවා. අහකට පිටි. ඒක 350යි. 350යි. දැන් මේ වගේ දේවල් නම් ඉතින් ඉස්කෝල ළමයින්ට ඉතින් වටිනවා ඇත්තටම. white 10 white මොකක්ද ඒක? A4. A4 කොල. මේ පාට කීය 100යි. ඔව් 350යි. 350යි. 100ක් තියෙනවා. පාට කොල වලින් 100ක් තියෙනවා. මේක කීයද? 350යි. ඉතින් මෙන්න මේ වගේ දේවල් නම් හැබැයි ඉස්කෝල ළමයින්ට ගොඩක් වටිනවා ඇත්තටම. බ්‍රෑන්ඩ් එකේ වෙතත් ඉල්ලන A4 එක පාට ඉතින් ඒ ගණන් වලට මං හිතන්නේ ගොඩක් වටිනවා. කලස් කීයක් තියෙනවද? පාට 10ක් තියෙනවනේ. ඉතින් මේ ඉන්නේ මේක වැඩ කරන සහෝදරයෝ ටිකක්. ඉතින් ඒගොල්ලෝ මට සපෝට් එකක් දෙනවා. ඒගොල්ලන්ගේ අයිටම් ගැන කියලා. පාවිසි. ඔව් 350 ඕන එක 350. 350 ඕන එක. මේවා දෙකක් 350යි. මම දැන් ගෙදර මහනොන්ට වඩා මේගොල්ලන් ගන්න එක ලාභයි කියලා හිතෙනවා. මේ දැන් තියෙන කොස්ට් එකත් එක්ක ඉලෙක්ට්‍රිසිටි අනම්මනම් බලද්දි බූල් එක ගන්නනේ. ඒකත් කීයද? ඒක 350යි නේ. 3 ලෝට සීට් වලට මේ දාගන්න. ඉතින් මේ පාපිසි වර්ග තියෙන ඕන තරම් ඉතින් Tamanට තෝරලා කරලා ගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ අර මේ වොෂ්රූම් වලට දානවා නේ. මේ කීයක් වෙනවද? ඒක 350. 350යි. මම දැන් මේවා නම් 350ට ඇත්තටම ගන්න බෑ. මෙන්න මේ වගේ ඒවා ඉතින් ගොඩක් වටිනවා. මොකද්ද මේක මල්ලි? ඒකත් පාපිස්. පාපිසි. මොකද්ද මේකේ විශේෂත්වය?
පොල් කෙන්දිද? පොල්ගෙඩි. පොල් කෙන්දි ඉතින් හදපුවා. රයිට් කලර්ස් කරලා තියෙන්නේ නේ. 350 වෙන්නේ නේ. මේ හොඳට මේ පී දැමෙනවා. දේශීය දේවල්. ඉතින් අගය කරන්න ඕනේ මොනවා වුණත් 350ට මම හිතන්නේ මේ දේවල් ඇත්තටම වටන මේ යට කෑල්ල උනත් ගන්න බැරි වෙයි 350ට නම්. පුතුම ඕනක 350. ප්ලාස්ටික් ඕන සයිස් එකක ඕන දෙයක් නේ. 350යි. ඉතින් මේ සේල් ඉතින් මේ සේල් වල මෙන්න මේවා තමයි ඉතින් අපි තෝරලා බේරලා ගන්න ඕනේ අපිට අවශ්‍ය කරන දේවල් ඒ වගේම අපිට වටින දේවල්. ගොඩක් අයට මේ ප්ලාස්ටික් මේ පොඩි අයිටම් මෙහෙම මේ වෙන තැන් වලින් ගන්න බෑ මේ ගණන් වලට. මේ පහත් 350යි. මේවා පහක්. කේල් පහක්. මේ විදුරත් සෙට් එකෙන් 1050යි. 1050යි. ග්ලාස් කීයක් තියෙනවද? 6යි. ග්ලාස් 6යි 1050යි. රයිට් අවුරු සීසන් වුණා නම් මාර වටිනෝනේ. තෑගි දෙන්න. අයිස්ක්‍රීම් ග්ලාස්. ඒකත් කීයද? ග්ලාස් 6 1050යි. 1050යි. මේව නම් වටිනවා. ඇත්තටම වටින මේවා මොකද මේ වෙන තැන් වලින් මේ ගණන් වලට ඇත්තටම ගන්න බෑ. ඉතින් මේ ටී ග්ලාස් තියෙනවා, අයිස්ක්‍රීම් ග්ලාස් තියෙනවා. 1050යි වෙන්නේ 6 pieces. රින්ග්ස් ග්ලාස් තියෙනවා. රින්ග් ග්ලාස්. අන්න එක පොඩ්ඩක් බලමුනේ අපි බොන කට්ටියට. බියර් මග්ද නැත්නම් චූටි ග්ලාස්ද? පොඩි විස්කි ෂොට් ගහන්න පුළුවන් ග්ලාස් තියෙනවා. වතුර බොන්න ලොකු ග්ලාස්. ඒ ග්ලාස් අයත් කීයද? 1050යි. 1050යි. ඩිසයින් තියෙනවා. රයිට්. මේ වගේ ග්ලාස් ඉතින් මේ ඔක්කොම 1050යි 6 ග්ලාස්. ඉතින් මේ 350යි. 350යි. මේ බියත් 350යි. 350. බඩු ඉවරලා තියෙන්නේ නේ දෙකයි තියෙන්නේ. තව බඩු කියනෝනේ. ඔව් මේ තියෙන්නේ. එහෙමද? ඉතින් මම හිතන්නේ කාන්තා පාර්සල් නම් මේවා ලොකු වටිනාකමක් තියෙයි. මොකද්ද මේකේ ප්‍රශ්න කියන්න බන්න විශේෂත්වය? මේකේ මේ තේ හදපු එකේ දාලා තිබේ. මේක රත් වෙනවා ඉන්නවා. හීට් ගන්න පුළුවන්. හීට් ගන්න පුළුවන්. රයිට්. USB කේබල් එකක්ද තියෙන්නේ? ඔව්. හරි. කොච්චර වෙලාවක් යනවද? විනාඩි 5-10න් හීට් වෙනවද? ඉන්නවා. මම ගොඩක් වෙලාවට ඉන්නවා. පොඩ හීට් කරලා ඉතින් ඔන්න නිවුන තේ එකක් රත් කරලා බොන්න පුළුවන්. කීයද වෙන්නේ? 1050යි. 1050යි. පොඩි පොඩි අයිටම් තියෙන ඉතින් වටින කියන නේද? මේ පිට්ටු බම්බු. ඔව් ඒකේ තමයි 700යි. 700යි. ඔව්. ඉතින් සෑහෙන අඩු මුදලට සෑහෙන වටින දේවල් තියෙනවා. ඉතින් ඔක්කොම පෙන්වන්න හරි අමාරුයි ඕගොල්ලන්ට. ඉතින් ඇවිල්ලා බලන්න පිළිමතලාවේ තියෙන්නේ. පිළිමතලාවේ මේ හරියටම ලොකේෂන් එක කිව්වා? LOLC එක ඉස්සරහා. ඉතින් මේ ඉන්නේ ඒකේ වැඩ කරන කට්ටිය. ඉතින් LOLC එක ඉස්සරහා මේ මාසේ පුරාවටම ඔන්න මේ සේල් එක තියෙනවා. කොට්ට එක 350යි. ඇවිල්ලා බලන්න තියෙන්නේ. ඇවිල්ලා බලන්න. කොට්ට 350යි. ජෝඩු දෙකක් 350යි. සපත. සෙරප්පු ස්ලිපර්ස්. ජෝඩු දෙකක් 350යි. ඒ ජෝඩු ගන්නවා. ජෝඩු දෙකක් ගන්නකොට 350. ඕනම සයිස් එකකින් ඕනම එකක් දෙකක් 350යි. මේක දෙකක් 350යි. රයිට්. ටීලක් එකක් ගත්තා. මල්ලි මොනවද තෝරන්නේ? හරි ඉතින් සේල් එක උදේ කීයට මල්ලි ඕපන් වෙන්නේ? 10ට. උදේ 10 රෑ 11ට ඉවරයි. ඉතින් මේ මාසේ පුරාවටම තියෙනවා මං හිතන්නේ ඔන්න ඇත්තටම වටින කියන දේවලුත් තියෙනවා අපි තෝරලා බේරගෙන ඉතින් ගන්න ඕනේ අපේ ගෙදරට අවශ්‍ය දේවල්. ඉතින් මම හිතන්නේ ගොඩක් වැදගත් දේවල් අඩු මුදලට ගන්න පුළුවන් වෙන තැන් වලට වඩා. තව දේවල් ටිකක් පෙන්වන්න අපි බලමු මොනවද කියලා. අඩුවක් තියෙනවා. අඬුවා. එකක් 350යි. එකක් 350යි. හීටර් තියෙනවා. හීටර්. චයිනීස් හීටර් වගේක් ඒවා කීයද? ඒකත් 350යි. 350යි. ටූල් කිට් මම හිතන්නේ ජයකිරණෙත් මම හිතන්නේ ඇත්තේ මේ ප්‍රයිස් වලටම වෙන්න ඕනි. ඔච්චිට මේ ඩයිල්ස් වගේ තියෙන්නේ. ඔව් අලවන ස්ටිකර්ස් වගේනේ. ඒවා කීයද වෙන්නේ? එකක් 350යි. එකක් 350යි. මේකේ කොච්චරද කොහොම තියෙනවද? විස්තරය කියන්න. සෙන්ටිමීටර් 60ක් තියෙනවා. සෙන්ටිමීටර් 60යි මීටර් 2යි. රයිට්.
ඉතින් ඔන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මං හිතන්නේ මේගොල්ලෝ සේල් එකට එන්න පොඩි වැඩක් කරගන්න නම් ඉතින් සෙල්ලම් බඩුව දෙනවා. ඉතින් වටිනවා. ඉතින් මෙන්න මේ දේවල් නම් මම හිතන්නේ ගොඩක් වටිනවා. ඉතින් මොකද මේ කොළඹින් ගන්න ගියත් ඔයගොල්ලන්ට මේ ප්‍රයිස් වලට ගන්න බැරි වෙයි. ස්ටිකර්ස් වගේ යන්නේ අර බිත්ති වල අලවන ඒ වගේද මල්ලි වෝල් ස්ටිකර්ස් නේ. රයිට්. මේ වගේ දිනන ස්ටිකර් ගෙදර වල දාගන්න කොට මේක ලස්සනට පිළිවෙලට තියෙනවා. ඒ කීයද ඒ සෙට් එකම? නෑ එකයි තියෙන්නේ. එකයි තියෙන්නේ. 350. 350. මේ වගේ ගෙදර වලට මේ ගෙදර වලට ටේබල් සෙට් එක දාන්න. ඒ ඩිසයින් ටික තියෙන අලවල තියෙන නේ. රයිට් රයිට්. ඉවරයි මේක විතර තියෙන්නේ. ඒක විතරයි තියෙන්නේ. ඉතින් අද දවසේ නෝට බඩු ඉවරලා තියෙන හෙට උදේ නෝට ආයි බඩු වෙනවා. රැයට දානවා. රැයට දානවා නේ. මල්ලි මේ ටයිල් ලික් කරේ ඔව්. ඒක 350යි. මම හිතන්නේ ඉතින් ඔව් 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 ලී වලින් නේ. එළවලු මස් මාළු කපා ගන්න ඉතින් කාන්තා පරිශ්‍රයෙන් තමයි වැදගත් වෙන්නේ නේ. මෙහෙම දැන් ඕගොල්ලෝ ඉස්සරහට බලන්න ඕනේ 350ට වඩා අඩුවට මේවා දෙන්නේ. හැමෝම දෙනවල ලංකාවේ. ඒ නේද? තව පොඩ ප්‍රයිස් එක මොන හරි වෙනසක් කරලා නේද? ඉතින් පුංචි අය කාන්තාවන් ඒ වගේම පිරිමි අය ඉතින් ආස කරන දේවල් ඉතින් ටේබල් උඩ තියන්න පුළුවන්. පොඩි පොඩි මල් ග්ලාස් ඉතින් 350යි වෙන්නේ. ලස්සනේ මල් එක ඉවරයි. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි නේ. උදේ එනකොට ඔක්කොම තියෙනවා මල් එකේ. මල්. ඉතින් පේනකොට අඩුවල තියෙයි. ඉතින් ඔන්න ඕගොල්ලෝ පේරාදෙනිය එහෙම නැත්නම් නුවර මෙයාවට ඉන්නවා නම් ඔන්න පිළිමතලාවේ තමයි මේ සේල් එක තියෙන්නේ. මාර වටිනවා. ඇවිල්ලා පොඩ්ඩක් බලලා කරලා බලන්න Tamanට අවශ්‍ය කරන දේවල් අඩු මුදලට ගන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ මේ වගේ සේල් හරි අඩුයි. තැනින් තැනට මේ එක එක අගනුවරවල් වල කරන සේල් එකක් මේක. ඉතින් තැනින් තැනට යන සේල් එකක්. ඉතින් මේ දවස්වල පිළිමතලාවේ තියෙන්නේ. මං හිතන්නේ ඔයගලන්ට මාර වටිනවා. ඇවිල්ලා බලලා Tamanට අවශ්‍ය කරන ඒ දේවල් අරගන්න පුළුවන්. ඊටමත් අඩු මුදලට. රුපියල් 100 ඉඳන් තියෙනවා. මල්ලි වටිනම දේ පොඩි දෙයක් කියන්න. දැන් දවල් දවසට මේක දැන් අපි රෑනේ මේ වීඩියෝ එක කරන්නේ. දවල් දවසට මේක සෙනඟ පිරෙනවා. එතකොට කැෂියර් කීයක් තියනවද මිනිස්සුන්ට මේ බඩු අරගෙන යන්න කරන්නේ? කැෂියර් 4ක් ඉන්නවා. කැෂියර් 4ක් තියෙනවා. මිනිස්සුන්ට කිසි තදබදයක් නැතුව බඩු අරගෙන වැඩි වෙලාවක් නැතුව යන්න කරන්න පුළුවන්ද? ඒක තමයි වටිනම දේ. මොකද මිනිස්සු කැමති නෑ බඩු අරගෙන මෙතන පෝලිං ගහලා ගොඩක් වෙලා ඉන්න. හරි ඕගොල්ලෝ ඒ පහසුකමත් මිනිස්සුන්ට සලස්සලා දෙනවනම් ඒක තමයි මාර වටින්නේ. සලස්සලා දෙනවා. රයිට්. ඉතින් කැෂියර් 4ක් තියෙනවා. කට්ටිය එළියෙන් ඉඳලා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. රයිට්. මෙන්න මේක තමයි ඉතින් වටිනම දේ. මොකද මේ ගොඩක් අය කැමති බඩු අරගෙන මේ බෝලිං වල ඉඳලා රස්තිය ආදු වෙන්නේ නැතුව ඉක්මනට යන්න එන්නත් බලනවනේ. ඉතින් ඒ වාසුකමත් ඉතින් මේගොල්ලෝ මේ මෙන්න මේ වගේ 100යි. පේපර් සර්වියර්. ඉතින් රයිට්. ඉතින් මෙන්න මේ වගේ ලොකු දැවන්ත සේල් එකක් තියෙන්නේ. ඒ වගේම ඉතින් මං හිතන්නේ ඕගොල්ලෝ උදේ වරුවක දවල් වරුවක එනවා නම් ඕගොල්ලන්ට කිසි කරදරයක් නැතුව මේගොල්ලෝ කැෂියර් එකේ කැෂියර් 4ක් ඕපන් කරලා තියෙනවා. ඒ වගේම පෝලින් නැතුව පුළුවන් තරම් ඉක්මනට ඒ සර්විස් එක කරලා බඩු බාහිර ආදී අරගෙන යන්න පුළුවන් විදිහට සලස්සලා තියෙනවා. එහෙනම් ඉතින් ඔන්න ඕගොල්ලන්ගේ chance එක ඇවිල්ලා පිළිමතලාවේ බලන්න මේ සේල් එකට ගොඩ වැදිලා කොහොමද කියලා Tamanට අවශ්‍ය බඩු හරියට අරගෙන. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්න ඔන්න ඉතින් මේ සේල් එකේ ඇත්තට මෙතන මේ කුරුණෑගල සුපර් සේල් එක. සුපර් සේල් එකට. අපි ඉන්නේ පිළිමතලාව. පිළිමතලාව. පිළිමතලාව ඉන්නේ සිමිති ගබඩාව අසල. හරි. එල්ලෝ LC එක ඉස්සරහා. LC එකේ ඉස්සරහා. කුරුණෑගල සුපර් සේල් එක පිළිමතලාව. හරි. හරිද? ඕනම කැලක් 50 ඉඳලා 350 වෙනකම් තියෙනවා. රුපියල් 50 ඉඳන් 350 වෙනකම්. 50 වෙනකම් තියෙනවා. අපේ සේල් එකේ
කෙසියර්ලා 4 දෙනෙක් ඉන්නවා. බබාලා එහෙම හම්බෙන්න ඉන්නොත් ඒගොල්ලන්ට ඉස්සරහට එන්න පුළුවන්. ඒකට වෙනම කෙසියර් එකක් තියලා තියෙනවා. අනිත් කට්ටියට වෙනම කෙසියර් තියෙනවා. පොලිමේ ඉන්න ඕනේ නැහැ. බඩු ගත්තා නම් විනාඩි 20කින් පැය භාගයකින් එළියට යන්න පුළුවන්. බඩු ටික අරගෙන ඉක්මනට බඩු ටික බිල ක්ලියර් කරගෙන යන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඔව්. ඒ කියන්නේ මිනිස්සු රස්තිය අඩු කරන්නේ. බඩු ගන්න විතරයි ඕගොල්ලන්ට පරක්කු වෙන්නේ. බඩු ගන්න ආවොත් කුරුණෑගල සිපොසෙල් එකට කොහොමත් අඩු 20000කට විතර බඩු ගන්න වෙනවා ඕගොල්ලන්ට. ඒ තරම් මිල අඩුවට අපි බඩු දාලා තියෙනවා. දාලා තියෙනවා. අනිත් එක කොහොමද තෝර ඉන්න වෙනවා කොහොමද ගොඩක් වෙලා නේද? 3ක් විතර තෝරගනි. ඒ නඩේ බිල දාලා දෙනවා විනාඩි 20ක ඇතුළත. රයිට්. ඒක තමයි වැදගත්ම දේ. අනිවාර්යයෙන්. අපි කුරුණෑගල සිපොසෙල්ලට එන්න. ඒවිලා මේකේ කොහොමද ඕපන් වෙන්නේ කීයටද? 10ට අපි ඕපන් කරනවා. රයිට්. රැයට 12ට තමයි වහන්නේ. වහන්නේ. ඔව්. හරි. ඕගොල්ලන්ගේ එතකොට දැන් උදේ අරින්නේ සිකුරාදා 2න් පස්සේ තමයි අරින්නේ 2ට. රයිට්. එතකොට ඕගොල්ලන්ගේ දැන් පිළිම තලාවේ විතරද මේ දවස්වල යන්නේ? තව කොහෙද සේල් එක තියෙන්නේ? පිළිම තලාව මේ මාසේ 26 වෙනකන් ඉන්නවා. 26 වෙනකම්. ඔව්. ඊට පස්සේ අපි වෙන තැනකට යනවා. රයිට්. ලංකාව පුරා මේ යන සේල් එක ගන්නේ. මාසෙන් යන සේල් එක. ඔන්න මේ දවස්වල තියෙන පිළිම තලාව. පිළිම තලාව. මෙතනින් 25න් පස්සේ අපි මෙතනින් ගියා. 25න්. රයිට්. ඔන්න අගෝස්තු මාසේ 25 වෙනකම් පිළිම තලාවේ මේ සේල් එක තියෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය ඕන බඩු බාහිරදී ලබා ගන්න පුළුවන්. ඕන බඩු ඕන දෙයක් තියෙනවා. ඊටමත් අඩු මුදලට නේ. අඩු මුදල. ඉතින් ඒ වගේම තමයි මේ කියන වැදගත්ම දේ මේ ඉස්මතු කරපු කැෂියර් එකේ කිසිම කරදරයක් බාධාවක් නැතුව තමන්ගේ බඩු ටික අරගෙන බබාල හම්බෙන්න ඉන්නකට වෙනම කැෂියර් යන මෙන්න මේවා තමයි වැදගත්ම දේවල්. වෙන කට්ටියට වයස වෙන කට්ටියට කැෂියර් 4 දෙනෙක් දාලා තියන්නේ අපි. කැෂියර්. රයිට්. ඒ සඳහා ස්පෙෂල් කැෂියර් එකක් සර්විස් එකක් දාලා දින්නේ මේගොල්ලෝ. ඉතින් ඕගොල්ලන්ට කරදරයක් නැතුව බඩු බාහිර අරගෙන ඉක්මනට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ගොඩක් වැදගත්. ඔන්න ඉතින් එහෙනම් මේ මාසේ 25 වෙනකම් විතරයි නේ? 25 26න් ඉවරයි. රයිට්.